අයිබෝවන් අපි පැන්සලකින් යමක් ලියද්දි පොතක වැරදුනොත් අපි මකන කෑල්ලකින් එක මකලා දානවා නේද? අපේ ජීවිතවල වෙන වැරදි අඩුපාඩු අපි හදාගන්නේ කොහොමද? අපිට ඉන්නව නේද කවුරුම හරි අපේ ජීවිතේ වෙන වැරදි අඩුපාඩු පෙන්නලා දෙන කෙනෙක්. ඒවා මේ විදිහට කරන්න, ඔයාට මෙතන වැරදුනා, ඔයා මෙහෙම කරන්න, මෙහෙම කළොත් ඔයාට හරියනවා කියලා අපේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන කෙනෙක්. ඒවා හදන කෙනෙක්. එයාව ආදරෙන් රැකගන්න. පැන්සලකින් යමක් පොතේ ලියද්දී අපි ඕනවට වැඩිය වරද්දන්න ගත්තොත් අපේ මකන කෑල්ල ඉක්මනටම ඉවර වෙනවා. පොතයි පැන්සලයි ඉතුරු වෙනවා. ඔහේ ලියාගෙන යාවි. වැරදි හදන්න කෙනෙක් නැති වේවි. අපේ ජීවිතෙත් ඒ වගේ. අපිට ආදරෙන් හොඳ නරක කියලා දෙන අපි වටේ ඉන්න ආදරණීයන් රැක නොගත්තොත් අපිට වෙන්නේ එයාලා මහන්සියටම අපිව දාලා ගිය දවසක වැරදි ලියන්න කවදාවත් අපේ වැරදි හදාගන්න උත්සාහ කරන්නවත් ඒවා හදාගන්න උදව් කරන්න කෙනෙක්වත් නැති වේවි. ඒ නිසා ඔයාටත් ඔයාගේ ජීවිතේ වැරදි හදලා දෙන්න අපූරු සහෘදේ මුණ ගැහිලා නම් ඉන්නේ. එයාව නැති කරගන්න කවදාවත්